කොරියන් බියුටි සප්ලිමන්ට් එකක ඉන්න ඔයාලට අයිබුවන්. ඔන්න අද අපි ගෙනල්ලා තියෙනවා බයෝටින් බයෝටින් ප්ලස් කොලජන් ඊළඟට නොර්මල් කොලජන් එක ඊළඟට එව කොලජන් එක වර්ග 3ක් දැන්ට ගෙනල්ලා තියෙනවා. මේවා කොණ්ඩේ වැවෙන්න, හම රැලි වැටෙන එක අඩු කරන්න, හම පැහැපත් කරන්න, ඊළඟට වයසට යන එක අඩු කරන්න, පෙනීම ටිකක් වැඩි කරන්න, අස්ථි ශක්තිමත් කරන්න, මේ දේවල් වලට එකී ගොඩක් දේවල්ට මේ කොලජන් එක ප්‍රයෝජනවත් වෙනවා. අවුරුදු 25ට අඩු නම් පාට මේක වැඩක් නැහැ. අවුරුදු 25න් එහාට අපේ ශරීරයේ තියෙන කොලජන්, අපේ ශරීරයේ ස්වාභාවිකව නිපදෙන කොලජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ අඩුවීම සප්ලිමන්ට් එකක් විදිහට අපිට ගන්න වෙනවා. සප්ලිමන්ට් එකක් විදිහට ගන්නවා නම් එක්කෝ අපි ශාකමය නැත්නම් සත්වමය ආහාරයක් විදිහට, එහෙම නැත්නම් එන්න ඕනේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒත් ලැබෙන්නේ නැහැ. ඒ නිසායි අපි සප්ලිමන්ට් එකක් විදිහට ගන්නෙ. මේ සප්ලිමන්ට් වලින් අපේ ශරීරයට අවශ්‍ය විදියට, අවශ්‍ය ප්‍රමාණයට අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් විදියට මේවා හදලා තියෙන නිසායි මේවා වලින් ඇති ප්‍රයෝජනක් වෙන්නේ. ඒ වගේම ගොඩක් අය ලංකාවේ ඉතින් විකුණනවා. කොහෙන් ගේනවද, මොනවද, කොහේ හදනවද කිසිම දෙයක් නැහැ. කවුරු හරි නමක් දාලා ස්ටිකර් එකක් අලවගනි. ඒ ස්ටිකර් එක බලාගෙන ඒක හොඳ ලස්සනට ස්ටිකර් කරලා තියෙයි. ඒකේ මොන හරි දාලා විකුණලා දායි. ලංකාවේ කොහෙන්ද ඉතින් ප්‍රමිතියක් නැහැනේ. මොනවද චෙක් කරන්නේ, කවුද චෙක් කරන්නේ, මේවයි ප්‍රමිතිය මොකක්ද කියලා. ඒ වුණාට මේ ඒවා බෑ. මේ කොරියාව ඕකේ අංක 8 වෙනි ප්‍රධාන ආර්ථිකය තියෙන රටක්. ඕකේ දියුණුව රටක්. එතකොට මෙහේ හදන හැම දෙයක්ම සෞඛ්‍ය ආරක්ෂිතයි. මෙහේ මිනිස්සු වෙනුවෙන් කවදාවත් මේ රජයකින් මේ රටේ හදන්න දෙන්නේ නෑ සෞඛ්‍යයට අහිතකර කිසි දෙයක්. ඒක විශ්වාසින් කියනවා. මොකද මං කාලයක් මෙහි ජීවත් වෙන කෙනෙක්. ඒක නිසා ඉතින් මේ සප්ලිමන්ට් වල බයෝටින් ප්ලස් තියෙනවා, ඊළඟට විටමින් C තියෙනවා, ඊළඟට කොලජන් තියෙනවා. ඒ වගේ මේ සප්ලිමන්ට් එකක් තියෙනවා විටමින් D තියෙනවා, සෙලේනියම් තියෙනවා, බයෝටින් තියෙනවා, ඊළඟට විටමින් C තියෙනවා, ඊළඟට මොලිකියුලර් කොලජන් කියන්නේ අපේ ශරීරයට ගන්න පුළුවන් විදිහේ කොලජන් ප්‍රෝටීන් එකක් තමයි. බිව්වම ප්‍රෝටීන් එක ඇමයිනෝ අම්ල වෙනවා තමයි. හැබැයි එහෙනම් ඉතින් මාළු කෑවත් මස් කෑවත් ඒත් ප්‍රෝටීන ඒත් ඇමයිනෝ අම්ල වෙනවම තමයි. ඒ වුණාට හම රැලි වැටෙන එක අඩු කරන්න, කොණ්ඩේ යන එක අඩු කරන්න, කොණ්ඩගස් ශක්තිමත් කරන්න, නියපොතු වැවෙන්න, හම පැලෙන එක පුපුරන එක නවත්තන්න, ඇස් යට රැලි වැටෙන එක නවත්තන්න, මාළු මස් පිත්තර ප්‍රෝටීන අඩංගු ඕනම ආහාරයක් කෑවම පුළුවන් වෙන්න ඕන. මොකද අපේ රටේ අය ගොඩක් මාළු කනවා. එහෙම කියලා ඉතින් අපේ රටේ අයගේ හම දැක්කම කියන්න පුළුවන් අපේ රටේ අයගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා. එතකොට හිතාගන්නකෝ ඔක්කොම ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වෙන එක හරි. එතකොට මේවයි ප්‍රයෝජනයක් නැත්තම් මේවා පාවිච්චි කරන අයගේ අර වෙන ශීඝ්‍රතාවය ගොඩක් අඩු වෙනවා. මෙහෙ කියන විදිහට මේ ප්‍රොඩක්ට් එකේ සයිට් එකට ගිහින් බැලුවම එයාලා පෙන්නලා තියෙන විදිහට ප්‍රස්ථාරයක් තියෙනවා. මම පස්සේ ඒක ඇඩ් කරන්නම්. අපේ ශරීරයේ වයසත් එක්ක අපේ කොලජන් නිෂ්පාදනය වෙන ශීඝ්‍රතාවය අඩු වෙන විදිය. ඊළඟට මේක පාවිච්චි කරලා එයාලා රිවිව් දීලා තියෙනවා කොරියන් අය. ඇත්තටම
ලංකාවේ අපේ අය අහනවා ඔයාගේ ප්‍රොඩක්ට්ස් අරගෙන කොහොම අපිට රිවිව්ස් දෙන්න කියලා. ඇත්තටම මම මේක පටන් ගත්ත විතරයි. මේ කිසිම දෙයක් හැබැයි ෆේක් දේවල් නෙවෙයි, මේ ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් ඒවා. මේවයි රිවිව්ස් දෙන්නේ අපේ ලංකාවෙන් නෙවෙයි තවම. මොකද මෙහි අය දාස් ගාණක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි දාස් ගාණක් පාවිච්චි කරලා අවුරුදු ගානක රිසල්ට් එකක්. අපේ අයට එක කොලජෙන්ඩයක් දීලා මාස 3කට පස්සේ වාට කොහොමද වාගේ රිසල්ට් එක කියන්න කියලා ෆේක් දේවල් කියන්න ඕනේ නැහැ, බොරු කමෙන්ට් දාගන්න ඕනේ නැහැ. ඉතින් මේකේ තියෙන දේවල් හරියටම පෙන්නන්න ඔයාලට පස්සේ අප්ඩේට් එකක් දෙන්න ෆොටෝ එකකින්, මේක ස්ක්‍රීන්ෂොට් එකකින් මේකේ රිවිව්ස් කොහොමද, මේ ප්‍රොඩක්ට් එක කොයිතරම් වටිනවද කියලා. ඉතින් හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා ගන්න. මේකේ ප්‍රයිසස් ලංකාවේ අනිත් අය විකුණනට වඩා මම අඩුවට දෙන්නේ. මොකද මේක මෙහෙත් ගණන් ඊට පස්සේ shipping cost එකක් ඇඩ් වෙනවා. ඒක හරි සාධාරණයි. ඊට පස්සේ ලාභයක් තියෙනවා. ඒ ලාභය කොච්චරක්ද වෙන්න ඕනේ? අන්න එතනයි ප්‍රශ්නේ. ලාභය අපිට ගන්න පුළුවන් මේ වගේ කම්පැනී හදන ප්‍රයිස් එකට වඩා වැඩි ගානකට. හරියට අපේ ලංකාවේ වාහන, අපේ රජයෙන් ලංකාවේ වාහන ගෙන්නනවා වගේ ලංකාවේ ජපානයේ හදන වාහනේ, ජපානයේ වාහන දෙක හදන වියදම අපේ ලංකා රජය ගන්න වගේ අපේ අයියලා අක්කලත් ඉන්නවා. එයාලා ඉතින් විකුණනවා ඒ විදිහට. හැබැයි අපි කරන්නේ නැහැ ඒ දේ. අපිට කරන්න බෑ. අපි කැමති නැහැ ඒකට. පෞද්ගලව මම කැමති නෑ. අපේ ලංකාවේ මිනිස්සුන්ට ඒ තරම් සල්ලි නෑ. සල්ලි තියෙනවා නම් අපේ රට ඔහොම වෙන්නේ නෑනේ. ඉතින් ඒ නිසා මටත් පොඩි ලාභයක් තියාගෙන බිස්නස් කියන්නේ මොන දෙයක්වත් නිකන් දෙන්න බෑනේ. පොඩි ලාභයක් තියාගෙන සර්ව සාධාරණව දෙපැත්තටම සාධාරණ වෙන්න ගාණක් හදලා තියෙන්නේ අනිත් අයට වඩා හැබැයි අඩුයි. එයාලගේ ප්‍රයිස් එක වඩා අඩුයි. කැමති කෙනෙක් ඉන්නවනම් පේජ් එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. බ්‍රෑන්ඩඩ් ඒවම ඔයාලගේ ගෙදරට එවන්න. බොහොම ස්තුතියි.